තවත් මාතෘකාවක් සමගින් අද මම ඔබ හමුවට පැමිණෙනවා. අද කතා කරන්න යන මාතෘකාව මෙට්ෆෝමින් ගැන තමයි කතා කරන්න යන්නේ. ඒ කියන්නේ දියවැඩියා රෝගීන්ට ලබා දෙන මෙම මෙට්ෆෝමින් ගැන සමාජය තුළ කතිකාවක් ඇවිත් තියෙනවා. වැරදි කතිකාවක් ඇවිත් තියෙනවා. ඒ කියන්නේ මෙම මෙට්ෆෝමින් නිසා කිඩ්නීස් ටික ඩැමේජ් වෙලා යනවද? මේක කිඩ්නි ගොඩාක් එෆෙක්ට් කරන බෙහෙතක්ද? අපි මෙට්ෆෝමින් පාවිච්චි කරන එක සුදුසුද? අපි අවුරුදු 10ක් 20ක් විතර මෙට්ෆෝමින් පාවිච්චි කරනවා. ඒ නිසා අපේ වකුගඩු වලට මේක බලපානවා. වකුගඩු ටික නරක් වෙනවද? මෙවන් විශාල ප්‍රශ්නයක්, විශාල කතිකාවක් සමාජය තුළ ඇති වෙලා තියෙනවා. මේ නිසා සමහර අය මෙට්ෆෝමින් භාවිතයෙන් ඉවත් වෙලා තියෙන එකත් අපිට දැනගන්නට හම්බෙලා තියෙනවා. ඒ නිසා දියවැඩියාව තත්වය උග්‍ර වෙලා රෝගීන් ඉතාමත්ම දරුණු විදිහට බලපාලා තියෙන පුවතත් අපිට හැමදාම දකින්නට ලැබෙනවා. ඒ නිසා අපි මෙම මෙට්ෆෝමින් සම්බන්ධයෙන් තමයි අද දින කතා කරන්න සූදානම් වෙන්නේ. දිගටම අපේ ඩොක්ටර් අන්ෆාස් ෆාරූක් සිංහල YouTube channel එක සමග රැඳී සිටින්න. මම ඩොක්ටර් අන්ෆාස් ෆාරූක්. මෙට්ෆෝමින් කියන්නේ දියවැඩියා රෝගීන්ට ලබා දෙන ඉතාමත්ම වටිනා බෙහෙතක්. අවුරුදු ගාණක් තිස්සේ මෙම මෙට්ෆෝමින් බෙහෙත ආරක්ෂිත විදිහට අවුරුදු ගාණන් තිස්සේ මෙම දියවැඩියා රෝගීන්ට මෙම බෙහෙත පාවිච්චි වෙනවා. එතකොට මෙම මෙට්ෆෝමින් නිසා දියවැඩියා තත්ත්වයක් ඉතාමත්ම හොඳ පාලනයක තමයි තියෙන්නේ. එතකොට මෙවන් ආරක්ෂිත බෙහෙතක් එකපාර නරක වෙන්නේ ඇයි? සමාජය තුළ කතිකාවක් ඇවිත් තියෙනවා මෙම මෙට්ෆෝමින් නිසා වකුගඩුව නරක වෙනවා කියලා. කිඩ්නීස් ටික ඩැමේජ් වෙනවයි කියලා. ඒ නිසා අවුරුදු ගණන් මෙම මෙට්ෆෝමින් පාවිච්චි කරන්න හොඳ නැහැ කියලා සමහර අය විද්‍යාත්මකවින් තොරව අදහස් ප්‍රකාශ කරලා තියෙනවා. යහළුවන් අතරෙත් මේ සම්බන්ධයෙන් කතා වෙනවා. එතකොට මෙට්ෆෝමින් ඇත්තටම වකුගඩුව නරක කරනවද? කිඩ්නීස් ටික ඩැමේජ් කරනවද කියලා ඇහුවොත් නැහැ. ඒ කතන්දරය වෙනස්. ඒ කතන්දරය වැරදි විදිහට වෙනස් විදිහට තේරුම් ගත්ත එකකින් ඇතිවෙච්ච ප්‍රතිඵලයක් තමයි මෙම මෙට්ෆෝමින් සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන කතාබහ. ඒ කියන්නේ යම්කිසි දෙයක්, යම්කිසි බෙහෙතක් අපේ ඇඟ ඇතුළට අරගත්තොත්, කටෙන් අරගත්තොත් ඒක අපේ ප්‍රයෝජනයට අරගෙන ඒ බෙහෙත ඇඟෙන් අයින් කරලා දානවා. ඒතර ඒක විවිධ ක්‍රම ඔස්සේ තමයි ඇඟෙන් මෙම ඩීටොක්සිෆිකේෂන් එහෙම නැත්නම් මෙහෙම බෙහෙත් කඩලා ඇඟෙන් එළියට දමන්නේ. ඒතර සමහර බෙහෙත් තියෙනවා අක්මාව හරහා ගිහිල්ලා ඒක බ්‍රේක් කරලා ඇඟෙන් අයින් කරලා දාන එක. ඒ වගේම සමහර බෙහෙත් තියෙනවා වකුගඩුවෙන් ඇඟෙන් එළියට දාන එක. එතකොට මේ මෙට්ෆෝමින් බෙහෙත, මෙට්ෆෝමින් පැති මේ ඇඟේ ක්‍රියාකාරකම් ටික, සීනි ටික අඩු කරලා එයාගේ ක්‍රියාවලියන් එයා ඉවර කරාට පස්සේ වකුගඩුවෙන් තමයි ඒක අයින් වෙන්නේ. එතකොට වකුගඩු නරක වෙච්ච පුද්ගලයන්ට මේ බෙහෙත ලබා දෙන්න බෑ. ඒමත් නිසාද? එතකොට වකුගඩු නරක වෙලා තියෙනවා. එතකොට එයාගේ ක්‍රියාකාරකම් හරියට සිද්ධ වෙන්නේ නැහැ. එතකොට මෙන්න මෙට්ෆෝමින් බෙහෙත වකුගඩු වලින් අයින් කරන්න බැරි වෙනවා. ඒ නිසා ඇඟ ඇතුලේ මෙට්ෆෝමින් රැඳෙනවා. මෙට්ෆෝමින් රැඳුනාම ලැක්ටික් ඇසිඩෝසිස් වැනි තත්වයන් ඇඟට උදා වෙනවා. ඒ නිසා තමයි මෙට්ෆෝමින් මෙම වකුගඩු ආශ්‍රිත රෝගීන්ට ලබා නොදෙන්නේ. එහෙම නැතුව මෙට්ෆෝමින් නිසා මෙම වකුගඩු ටික නරක වෙන්නේ නැහැ. එතකොට මෙට්ෆෝමින් සමහර අය මේ කතන්දර නිසා මෙට්ෆෝමින් පාවිච්චි කරන්නේ නැහැ. ඒ නිසා තමයි එයාගේ දියවැඩියා තත්ත්වය පාලනයෙන් තොරව යන නිසා ඒකෙන් අතුරු ආබාධ ඉතාමත්ම විශාල ප්‍රමාණයක් ඇති වෙනවා. එතකොට සීනි පාලනය හරියට තිබෙන්නේ නැත්නම්, ඔබේ දියවැඩියා තත්ත්වය හරියට කන්ට්‍රෝල් එකේ තියාගත්තේ නැත්නම් ඔබේ අක්මාව නරක වෙනවා. ඔබේ වකුගඩු ටික ඩැමේජ් වෙනවා. ඔබේ ඇස් ඩැමේජ් වෙනවා. ඔබේ ඇඟිලි හිරි වැටෙනවා. කකුල් හිරි වැටෙනවා. ඉතාමත්ම විශාල කරදරයන්ට මුහුණ දෙන්න වෙනවා මෙම සීනි පාලනය හරියට තියාගත්තේ නැත්නම්. එතකොට සීනි පාලනය හරියට තියාගත්තේ නැත්නම් තමයි වකුගඩු ටික නරක වෙන්නේ. එහෙම නැතුව මෙට්ෆෝමින් පාවිච්චියෙන් මෙහෙම වෙන්නේ නැහැ. එතකොට සමහර අය මේ බයට මෙට්ෆෝමින් නවත්තලා දානවා. මෙට්ෆෝමින් නවත්තපු හැටියේ සීනි වැඩි වෙනවා. සීනි වැඩි වෙච්චවත් සමගම මෙම වකුගඩු නරක වෙන තත්ත්වයක් උදා වෙලා මේ නිසා තමයි වකුගඩු නරක වෙන්නේ මිසක් මෙම මෙට්ෆෝමින් නිසා නරක වෙන්නේ නැහැ කියන මෙසේජ් එක හරියට තේරුම් අරගන්න ඕනේ. එතකොට වකුගඩු හොඳ තත්වයක වැඩ කරනවද නැද්ද කියලා අපිට ටෙස්ට් කරලා බලන්න බ්ලඩ් ටෙස්ටිං තියෙනවා. EGFR කියලා ඔයාලා අහලා ඇති. ඒතකොට EGFR ප්‍රමාණය 60යි 90යි අතර තියෙනවා නම් කිසිම බයක් නැතුව මෙම මෙට්ෆෝමින් වැනි වකුගඩුවෙන් ඉවත් කරන බෙහෙත් ಜಾති ටික පාවිච්චි කරන්න පුළුවන්. මෙම EGFR අගය 30යි 60යි අතර තියෙනවා නම් එතකොට ඔබේ වෛද්‍යවරයා මෙම මෙට්ෆෝමින් ප්‍රමාණය හොයාගන්න මිලිග්‍රෑම් ප්‍රමාණය අඩු ප්‍රමාණයක් දක්වා අඩු කරනවා. මොකද ඒ වකුගඩුව ඕල්රෙඩි ඩැමේජ් වෙලා තියෙන. එතකොට එයාට බරක් නොදෙන්න
මෙම ආරක්ෂිත බෙහෙත ඉතාමත්ම අවුරුදු ගාණක් තිස්සේ කිසිම ප්‍රශ්නයක් නැතුව ආරක්ෂාවක් ලබා දුන්නු බෙහෙතේ ප්‍රමාණය අඩු කරනවා. ඒ මක් නිසාද? ඒ ඔයාගේ වකුගඩුව නරක් වෙච්ච නිසා. එහෙම නැතුව මෙට්ෆෝමින් නිසා නරක් වෙච්ච හින්දා නෙවෙයි. ඒ වගේම තමයි EGFR ප්‍රමාණය 30ට වඩා අඩු වෙනකොට ඒ වකුගඩුවේ ක්‍රියාකාරකම් ගොඩක් අඩු වෙලා තියෙනවා. ඒ නිසා එයාට හරියට වැඩ කරන්න බෑ. ඒ නිසා මෙට්ෆෝමින් එළියට දාන්න බෑ. ඒ නිසා තමයි මෙට්ෆෝමින් EGFR 30ට වඩා අඩු ප්‍රමාණයක් තියෙන කට්ටියට ගොඩාක්ම කිඩ්නි නරක වෙච්ච ලෙඩ්ඩුන්ට මෙම මෙට්ෆෝමින් ලබා නොදෙන්නේ. එහෙම නැතුව මෙට්ෆෝමින් නිසා අරක නරක් වුණා නෙවෙයි. ඒ නිසා මේ පැහැදිලි කිරීම මේ තත්ත්වය හරියට තේරුම් අරගෙන ඉන්න ඕනේ. මෙට්ෆෝමින් නිසා වකුගඩු නරක වෙන්නේ නැහැ. මෙට්ෆෝමින් ආරක්ෂිතයි. මෙට්ෆෝමින් නිසා ඔයාගේ රුධිරයේ තියෙන සීනි මට්ටම ඉතාමත්ම හොඳ විදිහට අවුරුදු ගාණක් තිස්සේ පාලනය කරපු බෙහෙතක්. ඒක ඉස්සරහටත් ඒ විදිහට තමයි. ඒ නිසා මෙට්ෆෝමින් ආරක්ෂිතව අරගෙන ඔයාගේ සීනි මට්ටම හරියට පාලනය තියාගන්න. එතකොට ඔයාගේ සීනි මට්ටම හරියට පාලනය තියාගන්න එකෙන් ඔයාගේ වකුගඩු ටික වගේම අනිත් අවයවත් ඔයාට ආරක්ෂා විදිහට තියාගන්න පුළුවන්. ඒ නිසා ඔබගේ බෙහෙත් ටික හරියට වෛද්‍ය උපදෙස් අනුව වෛද්‍යවරයාගේ උපදෙස් අනුව පමණක් ඔයා නවත්තන්න. එහෙම නැත්නම් කන්ටිනියු කරන්න. එහෙම නැතුව සමාජයේ එක කතිකාවන් මත ඔයා තනි තීන්දුවක් අරගෙන මෙහෙම බෙහෙත් නතර කරන්න එපා. මෙහෙම ආරක්ෂිත විදිහට බෙහෙත් පාවිච්චි කිරීමෙන් ඔබට දිග ගමනක් යන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැතුව ලෙඩ රෝග කන්ට්‍රෝල් වෙච්ච ආරක්ෂිත ගමනක් යන්න ඔබට අවස්ථාවක් උදා වෙනවා. ඒ නිසා ඔබේ වෛද්‍යවරයාගේ උපදෙස් අනිවාර්යෙන් පිළිපදින්න. මේ වීඩියෝ සම්බන්ධයෙන් ඔබට යම් කිසි ගැටලුවක් තියෙනවා නම් පහළ තියෙන කමෙන්ට් වල ඇතුල් කරන්න. දිගටම මෙවන් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සඳහා අපේ Dr. Anfas Farooq සිංහල YouTube channel එක සමග රැඳී සිටින්න. මම Dr. Anfas Farooq.